හායි මගේ ආදරණීය යාළුවනේ මං හිතනවා ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා. ඔන්න ඉතින් මං චුට්ටක් විතර අසනීපෙන් ඉන්නේ. ඒකට මට සමාව වෙන්න ඕනේ. ඉතින් මේ මගේ දෙවෙනි වීඩියෝ එකනේ. මට ඕනි මගේ ජීවිතේ ලස්සනට ගෙනියන ගමන් ඔයාලගේ ජීවිතේත් ලස්සනට ගෙවනවා දකින්න. මිනිස්සු විදිහට අපේ ජීවිතේට සතුටක් ආවත් තවත් වෙලාවකින් දුකක් එන්න පුළුවන් මගේ යාළුවනේ. හැම තත්පරයක්ම සතුටින් ඉන්න මිනිස්සු මේ ලෝකේ නෑනේ. හිත හයිය කරගන්න තරමට අපිට ලස්සන ගමනක් යන්න පුළුවන්. ගඟක් වුණත් එක දිගට ගලාගෙන යන්නේ නෑනේ. ගඟත් කඳුවල හැප්පෙනවා, ගල්වල වැටෙනවා, තැනකදී පිරිසිදු වතුරට බෝර වතුර එකතු වෙනවා. ඉතින් මේ වගේනේ අපේ ජීවිතය කතාවට අපිම හයියක් වුණොත් අපිට යන්න පුළුවන් දුර ඈතයි මගේ යාළුවනේ. මේ වෙලාවේ සතුටින් ඉන්න වගේම දුකින් ප්‍රශ්නත් එක්ක ඉන්න මගේ යාළුවෙක් ඉන්නවා නම් ඔන්න එහෙම වෙන්න එපා. ජීවිතේට එන ප්‍රශ්නවලට අපිට උත්තර නෑ වගේ හිටියට හැම ප්‍රශ්නයකටම උත්තර තියෙනවා. මම ජීවිතේ වාසනාවට වඩා උත්සාහයයි කැපවීමයි තමයි විශ්වාස කරන්නේ. ඔයාලට ඒ ගැන මොකද හිතෙන්නේ යාළුවනේ? හිතට මොකක් හරි නොසන්සුන්කමක් දැනෙනකොට චුට්ටක් දුවලා ගේ වටේට හිටවලා තියෙන මල් ගස්වල මල් ටික චුට්ටක් බලන්න. ඒවා අත ගන්න. වටේ ඉන්න පොඩි සත්තු ටික දිහා බලන්න. පරිසරයත් එක්ක චුට්ටක් ගැවසෙන්න. හිතට හරීම සැනසීමක් දැනේ. සත්තයි හොඳේ. අපි මල් පැලයක් හිටවනකොට එයාට වතුර දානවා, පොහොර දානවා, ආදරෙන් බලා ගන්නවා. අපිව මල් පැලයකට වගේ ආදරය කරන තරමට අපේ ජීවිත කතාව හරි ලස්සනට ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් අපට නරකක් වෙනව කිසිම දෙයකට වෛර කරන්න එපා. එක තප්පරයකටවත් අපට ලැබෙන දේවල් වලට හදවතින්ම ස්තුති කරන්න. අපිට නරකක් වෙනවා කියලා කියන හැම දෙයක් පිටිපස්සෙම තියෙන්නේ අපිට හොඳක් වෙන දෙයක්. ආද මගේ යාළුවනේ. ඒ වගේ දේවල් වලින් තමයි අපේ ජීවිතේ ශක්තිමත් වෙන්නේ. සත්තයි හරි ආදරේ මගේ යාළුවනේ පරිස්සමෙන් ඉන්න එහෙනම්. ගිහින් එන්නම්. ආරාධනා YouTube channel එකත් එක්ක එකතු වෙන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඔන්න හොඳේ. මං එනවා ඉක්මනටම ආයේ.